Hi guys, කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. අදත් තියෙන ඉතින් ඩේ vlog එකක් තමයි. දැන් මං ඉතින් මේ වෙද්දි නැගිටලා ඔක්කොම වැඩ ටිකත් ඉවර කළා. මේ පොඩ්ඩක් වාඩි වෙලා හිටියා. ඔයාලට දෙයක් කියන්න මේ තියෙනවා කියන්නේ මං අපේ ලාහි හාෆි ඊයේ අපි අපේ ගෙදර එක්කරන් ආවා. ඒ කියන්නේ අපි ඊයේ ගියා මම එනන් ගියා අපේ ගෙදර. එතකොට අපි හැමදාම කන්න අරන් යනවා විතරයිනේ මේගොල්ලන්ට අපේ ලහි අපි කන්න අරන් ගියත් කන්න නැහැ. අනේ දන්නේ තරහ වෙලා වගේ තමයි හිටියේ. සමහර විට අපි අර ළඟම තියාගෙන හදලා ඊට පස්සේ ඒගොල්ලන් නිකන් තනියෙන් ඉන්නකොට අර සාංකාව වගේ වෙන්නේ නැති. යාට කොහොමද හැමදේම ලොකුවට දැනෙනවා. ඊට පස්සේ දාලා ඉන්න දුකයි දැන් ඊ අපි ගියාට පස්සේ අපේ ළඟටම වෙලා ඉන්නවා කොහෙවත්ම යන්නේ මෙහෙම නිදි කිරා වැටෙනවා නිදාගන්නේ අපි අයි කියලා බයේ ඉන්නවා ඉතින් දාලා ඉන්න හිතුන්නේ නැහැ ඊට පස්සේ ඉතින් දඟල දාගෙන එක්කරගෙන ආවා පුදුම අමාරුවෙන් එකන් ආවේ පාරේ ඉන්න බල්ලෝ ටිකගෙන් බේරගෙන මේ ආයේ එහෙම් බුරනෝ ඒගොල්ලෝ එහෙම් බුරනෝ ජම්තන් උස්සගෙන අරගෙන ආවා ඊට පස්සේ යාගේ දරුවත් එක්කන් ආවා දැන් අපේ ගෙදර හිටියනේ කවුබෝයිතුයි රෝසි මුලින් අපි ගෙනාපු ගමන් ලහිකට ගහලා තිබුණේ බයයින් ඉතින් එකපාරට අර දෙන්න කෑවතින් පවුනේ ඉතින් හිටපු දෙන්න ඊට පස්සේ මේ කෝකටත් කියන ලිහුවා එහෙම අවුලක් නම් ගියේ නැහැ ගොරවනවා මූණට මූණ හම්බුනොත් ගොරවනවා රෝසිට ගොරවන්නේ රෝසි සැරයි අර කවුබෝයිනේ කවුබෝයිට ගොරවනවා කවුබෝයි ටිකක් බයෙන් හින්දා දැන් නම් මේ වෙදේ එච්චර අවුලක් නැහැ කවුබෝයි අර අතර නිදාගෙන ඉන්නවා මෙතන මේ ලහිල ඉන්නවා අතන කවුබෝයි නිදාගෙන ඉන්නවා රෝසි හාපැත්තේ ඉන්නේ කන්න දෙනකොට ලහිකට ගහලා කටියන්ට කන්න දෙනවා එහෙම තමයි දැන් කරගෙන යන්නේ මේ අවුලක් නැහැ හොදට ඉන්නවා හැබැයි රැට ටිකක් බුරනවා එයාට හැමතිස්සෙම බුරන්න ඕනනේ ඒ වුණාට ඇස් දෙකට පේන හරි ඉන්නවනේ හදලා අතාරින්න බැහැර යන්නේ එහෙම ඉතින් නිකන් කන්න දුන්න කියලා වැඩක් නැහැනේ අර ළඟම තියාගෙන හදලා දැන් හිතට හොඳයි ඇස් දෙකට පේන හරි ඉන්න හින්දා හරි අද මට ටවුන් එකේ යන්නත් ඕන හැබැයි මේ හවසට යන්න තමයි මං හිතාගෙන ඉන්නේ මට අයිබ්‍රෝ හදා ගන්න ඕන එතකොට තව මගේ ෆේස් වොෂ් එක ඉවරයි ඒක ගන්න යන්න ඕන වැඩ ගොඩක් තියෙනවා යනවද නැද්ද කියලා කල්පනා කරන්නේ හිමුණොත් මම හවසටම යනවා බලමු ඉතින් හලෝ යාළුවේ මට උදේ වීඩියෝ කෑල්ලක් ගත්තට පස්සේ ඊට පස්සේ මොකක්වත් වීඩියෝ එකක් ගන්න උන්නේ නැහැ මම දැන් මේ ටවුන් එකට යන්න තමයි හදන්නේ දැන් වෙලාව 4ට විතර අයියා නැහැ අයියා ගෙදර ගියා දැන් ඒ හින්දා මම පයින් යනවා ටවුන් එකට ගිහිල්ලා මේ මට ෆේස් වොෂ් එකක් ගන්නත් ඕනේ මේ ඒ ටික කරගෙන ඉතින් අපි එමු මේගොල්ලෝ ඉතින් අපේ ගෙදරනේ ඉන්නේ යාළුවනේ කොතෙන්ට යනකම් යන්න යනවත් දන්නේ නැහැ දැන් මේ මාත් එක්ක යනවා මේ වෙලාවට මම යන්න හිතුවේ අවුවත් නැති නිසා යන්න පුළුවන් නිසා මේ දෙකත් එක්ක ඉතින් බෑනේ කරන්න බැංකුවට යන්නත් ඕන හැබැයි බැංකුව ස්ටෑන්ඩ් එකකට එහාම කෙළවරේ තියෙන්නේ මෙහෙන් මට පේනවනේ අනුන්ගේ වතුර දුවනවා අර අපේ ගෙදර ඉන්න අනිත් දෙනගෙන් කිසිම වදයක් නැහැ මේගොල්ලෝ තමයි මේ මිස කුඩිච්චියෝ වගේ මේ මට බැංකුවට එහෙන්ද යන්න පුළුවන් ඒ දන්නේ අනේ මන් දාළුවේ අද මට ඇත්තටම මුකුත් ගන්න අමතකුණා වීඩියෝ කරන්න බැහැ. දැන් ඉතින් මම ඒ වුණත් කරන්න වෙන්නේ හෙල් ටිකක් දාලා කරන එක තමයි. පාරේ යන්නදී. මම දැක්කනේ යාළුවනේ පාරේ යන්න හරිම අමාරුයි. ඇඟේ මඩ ගාගෙන තමයි මට යන්න. එපා. අරගොල්ලෝ පස්සෙන් ඇවිල්ලා මං ආයෙ ගෙදර ගිහින් ඒගොල්ලෝ අම්මට අල්ලගන්න කියලා ආවේ මම දැන් අපේ නංගි පන්ති ගිහින් එන වෙලාවට එන්න යන්නේ හැබැයි ඉතින් ආයෙදි 6 වගේ වේවි හිමුණොත් මට වේලාසන එන්න වෙයිද දන්නේ නැහැ මේ වෙලාවට නම් හොඳයි ඉතින් අවුවනට නිසා අපි හිමුණොත් ටවුන් එකට ගිහින් දැන් ඉතින් මම මේ ටවුන් එකටත් ඇවිල්ලා බැංකුවටත් ගිහින් මගේ වැඩ ටික කරගන්න තමයි යන්නේ මං ඉතින් අයිබ්‍රෝ හදන්න අද වෙන තැනකට තමයි ගියේ මං වෙනද හදන තැන මේ වහලා ඒ හින්දා ඉතින් මං ඔතනින් හැදුවා එතනත් හොඳයි අතරම දැන් ඉතින් ගෙදර යන ගමන් තමයි ඉන්නේ යාළුවනේ මං ගොඩක් දවසකින් අයියා නැතුව මේ ඉන්නේ ගමනක් ඒකත් දැන් පයින් ගියේ මට එපා වුණා මේ පාරවල් වල ඉන්නේ ඇත්තටම මන්ට මොකක් හරි දෙයක් කරන්න මට ඡන්ද දීලා මාව කවුරු හරි කරන්නේ මම මොකද කරන්නේ පාරට යන්න විදියක් නැහැ අර ගොඩක් කාලෙ මට ඉස්සෙල්ලම ගානක් නැහැ කවුරු මොකක් කිව්වත් ලොකුට ගානක් නැහැ දැන් මේ ගොඩක් කාලෙකින් හින්දා මේ ඒක දැන් කරන තැනකදී මම හොඳටම බය වුණා දැන් මම ඒ පාරේ නැතුව වෙන පාරක යන්නේ අපි ගිහින් හම්බෙන්න අයියෝ මම මෙන්න මේ හරකටත් බය වුණා හිටපු විදියට
Hi guys, කොහමද ඉතින්? ඊයේ vlog එක පොඩ්ඩක් තියෙන හින්දා මම අද දවසත් එකතු කරලාම දාන්න හිතුවා. මෙහෙම ගිහින් ඔයාලට එපා වෙයිද දන්නේ නැහැ. මං හරියට එකක්වත් කරන්නේ නැහැ නේ කියලා නේ සමා වෙන්න. මේ දවස්වල මගේ ඔළුවේ 1000ක් දේවල් ඇත්තටම මේ වගේ ඔළුවේ සෑහෙන දේවල් තියෙනවා. හරිම අමාරු දවස් ටිකක් ගෙවෙන්නේ. ටික මේ ප්‍රශ්න ටික ඉවර වෙවි. ඊට පස්සේ ඉතින් මේ ඔක්කොම හරි මම පිළිවෙලට vlog ගේන්නම්. මේ ටිකේදී චුට්ටක් අමාරුයි. කියන්නේ ගොඩක් දේවල් ඉතින් ඔළුවේ තියෙන එක ඉතින් හැමදේම විසඳ ගන්න ඕනේ. හරිම අමාරු කාලයක් ඉතින්. එහෙම කාලෙකින් ජීවිතේට එන්න ඕනේ. එහෙම කාලවලත් අපි හොඳට ඉන්නවා කියන්නේ ඉතින් අපිට අනිත් කාලවල හොඳට ඉන්න එක ඉතින් කොහොමද කරන්න පුළුවන්. මම මේ අපි බලමු ඉතින් කොහොමද මේ දවස් ගෙවෙන්නේ කියලා. ඉතින් මං ඊයේත් කිව්වනේ කට්ටියම දැන් අපේ ගෙදර කියලා. මේගොල්ලෝ එහෙම බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් මම මේ කෝපි එකක් බොන්න තමයි හදන්නේ. මම මේ දවස්වල ටිකක් කෝපි බිව්වා. හැබැයි ඉතින් බොන්න නම් හොඳ නැහැ කියලා. දැන් වැරදිලා බෑග් එකට වැටිලා හොරාට. මොකද්ද? ටිකක් ප්‍රාර්ථනයක් උපයාගෙන තියෙනවා. ඔන්න වැරදුනා. මම ඉතින් බිස්කට් එකක් ගෙන දුන්නා. මට මේ දෙයක් බැරෙනවා. පන්ති ඉවරද? ඉවරයි. අම්බ කපාගෙන ඇවිල්ලා දැන් නම් ඉතින් අපේ තම අම්බ ගෙඩි දෙකයි තකොද තියෙන්නේ. තාලලා. අම්බ කන්න යන්නේ. රසයිද? මම රසයි. පල් වෙලයි? දාන්න නම් තේරෙන්නේ නැහැ. අපේ නංගි ඉතින් ඔය ලහි නාවල පේනවනේ නෑවුවට වඩා හොඳයි යා නාවන් නැතුව හිටියන. කවුද මේ? කවුද මේ? කවුද මේ? නංගිනේ. ඊට පස්සේ ඉතින් හවස මං කඩේට ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් ගෙනාවා. අයිස්ක්‍රීම් කන්න හිතලා. ඉතින් මේ එදායින් පස්සේ දවස් 3කට පස්සේ ඇත්තටම මේ වෙද්දි ඉතින් අම්මලාත් ගෙදර ගිහිල්ලා උදේ මම මේ අයියට තේ හදලා දුන්නා. Hi guys කොහමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නවද කියලා. මම ඕන අද ඩේ vlog එකක් අරගෙන ආවා. මම මේ දවස්වල හැමදාම 6ට නැගිටිනවා. 6ට කියන්නේ මම හැමදාම නිදා ගන්නකොට අයියට 6ට එලාම් එක තියන කියලා. 5:50ට එලාම් එක තියලා ඊට පස්සේ මම දැන් මේ දවස් ටිකේම කොහොම හරි 6ට නැගිටින්න පුරුදු වෙනවා. මොකද දැන් අම්මාත් නැහැ. කලින් නම් අම්මා හිටියේ. අම්මා ඉතින් උදේට එහෙම උයනවනේ. දැන් ඉතින් අම්මලා ආයේ එහෙ ගියා. ඒ හින්දා ඉතින් මම දැන් මේ වෙලාසනින් කියන්නේ ඉතින් 6 කියන්නේ වෙලාසනක් නෙමෙයි. හැබැයි ඉතින් 6ට නැගිටිනවා. දැන් ඉතින් මම නැගිටලා මේ අයියට තේ හදලා දීලා ගෙවල් ලස් කරලා අතු කරලා ඔක්කොම හැබැයි ඉවරයි දැන්. අයිය ගියා බයික් එකේ අර පොඩි වැඩක් මොකක් හරි එකක් හදන්න. මේ මම දැන් ඉතින් උයන්න තමයි හදන්නේ බතක් ගහලා තමයි තියෙන්නේ. ඉතින් අපි බලමු අද කොහොමද අපේ දවස ගෙවෙන්නේ කියලා. ලහිලා හිටියේ මෙහෙ ලහි ගියා මෙයා නම් යන්නේ මෙයා මෙහෙ නැවතිලා ලහි නම් ඉතින් නෑ. ලහි එහෙම මේ ටිකේ මාත් එක්ක සෑහෙන කලින් මම පොඩි අවුල් ටිකක හිටියේ අපේ ලහිත් ඉතින් හිටියනේ. මම මේ ටිකේ ආත් එක්ක ඇවිදිනවා මගේ පස්සෙන්මයි මම කොයි හරි ගිහින් වාඩි වුණොත් එතනින් වාඩි වෙනවා. ඒ දවස් ටිකේම මාත් එක්ක හිටියා. මට දැන් හරිම දුකයි එයාත් නැහනේ මේ. හරි පාළුයි මට මතක් වෙද්දි හැම දෙයකටම හිටියේ. කතා කරන්න බෑ තමයි. ඒ වුණාට ඉතින් මගේ ළඟට වෙලා ඉන්නවා හරියට නිකන් තේරෙනවා මගේ. මට හරි දුකයි දැන් පොඩ්ඩක්. මං අද දවල්ට ගෙදර යන්න හිතාගෙන ඉන්නේ. බලලෙන්න. දැන් ඉතින් මම මේ කෑම හදන්න තමයි හදන්නේ. අතරම ඉතින් අදත් හදන්නේ පරිප්පු හදලා පොල් සම්බෝල ටෙම්පරාදුවක් දාන්න තමයි හදන්නේ. අතරම ඉතින් ඔයාලා හිතයි මොකෝම හැමදාම පරිප්පු සෝයා ඒ දේවල් කන්නේ කියලා. අතරම ඉතින් අයියා මමයි දෙන්නම කැමති ඒ වගේ දේවල් කන්න තමයි. ඉතින් පරිප්පු එහෙම නම් ඉතින් කොහොමවත් ගුණයි. මේ අනිත් එළවලු ಜಾති ගොඩක්ම කැවෙනවා අඩුයි. ඉතින් ඒ උනට හරියන්නේ නැහැ එළවලු කන්න ඕනේ කියලා දැන් අපි හිතාගෙන ඉන්නේ. බලමු ඉතින් ඉස්සරහට. දැන් ඕනේ ඉතින් පරිප්පු එක නම් හැදලා ඉවරයි. දැන් මම මේ පොල් සම්බෝල ටෙම්පරාදුව හදන්න තමයි හදන්නේ. මම පොල් සම්බෝල ටෙම්පරාදු කරද්දී කොටලා හදන්නේ නැහැ. ඉතින් පොඩි කරලා හැදුවත් ඒක වෙනසක් නැති නිසා මම ඒකට ගම් මිරිස් කුඩු කෑලි මිරිස් ලුණු කුඩු තක්කාලි තියෙනවා නම් තක්කාලි එහෙම දාලා ඉතින් පොඩි කරලා තමයි හදන්නේ. කොටලා හදනවා නම් ඒත් ඉතින් රස ඇති. නිකන් හදනකොට නම් ඉතින් කොටලා තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් ඔය හාල්මසු කරවල ඒ වගේ දේවල් දාන්නත් පුළුවන්. මම එකක්වත් දැම්මේ නැහැ. මේ නිකම්ම තමයි සුදු ලුණු රම්ප කරපිංච ඒ දේවල් දාලා හැදුවේ.
ඉතින් ඒ ටික ඔන්න ටෙම්පරාදු වුණාට පස්සේ පොල් සම්බෝල දාලා කලවම් කරලා මේක පොඩ්ඩක් මලවලා ගන්න තමයි තියෙන්නේ. ඇත්තටම ඉතින් පොල් සම්බෝල ටෙම්පරාදු හරිම රසයි. ඔනිතින් පරිප්පු එකත් මේ හිඳිලා තියෙන්නේ. හිඳිලා තමයි ඉතින් පරිප්පු කන කැමති අයියා මමයි දෙන්නම. ඉතින් අද හරිම සරල කෑමක් තමයි තියෙන්නේ පොල් සම්බෝලයි පරිප්පුයි. ඊට පස්සේ ඉතින් උයල ඉවර වෙලා මම ලිප පීදාලා දැම්මා. නැත්තම් ඉතින් ඔය කෑම එහෙම වුණාන් පස්සේ හරි අමාරුයි පස්සේ පීදාන්න ගියාම. කාමරේ වෙනස් කරා යාළුවේ ඇද අර පැත්තට දාන්න. මේක මේ පැත්තට දැම්මා. දැන් කණ්ණාඩිය මෙතනින් ගහ ගන්න ඕනේ. හෙට දැන් කරන්ට් එක නෑ. හරිද? මම දන්නේ අපේ ගෙදරට විතරක් නැද්ද කියන්න. මේ අපේ නංගින් එහෙවන් එහෙට එහෙමනම් තියෙනවා කියලා කිව්වා. මේ ඒ හින්දා ඉතින් මට තේනක් හදන්න විදියක් නෑ. මේ ඊයේ පෑන්කේක් හම්බුණා. අපේ අම්මා එවලා. දැන් මම මේ කන්න තමයි හදන්නේ. මම දැන් ගෙදර යන්න හදන්නේ ටිකක් දවල් වෙලා තමයි තියෙන්නේ. කරන්ට් එකක් නැහැ. මම ෆෝන් එක අරන් යන්නේ. මගේ මොකෝ මේකේ බැටරිත් නැහැ. ගිහිල්ලා එනවා ඉතින් ඉක්මනට මේ ආම කොල කැද හදලා කිව්වා. එහෙම වුණත් කොල කැද බීලා ඉතින් සුටක් වෙලා ඉඳලා එනවා. මේ අපි එහෙනම් ඇවිල්ලා හම්බෙමු. අයියාත් ඉතින් ගෙදර ආවා. දැන් මේ අපි තේ බොන්න තමයි හදන්නේ. අපි කිව්වට මම නම් බොන්නේ නැහැ. ඉතින් හවස් වෙලාත් නැහැ දවල් වෙලා මම බිස්කට් එකක් කෑවා. ඉතින් අයියාත් කේක් කෑල්ලක් කාලා තේ බීලා අපි පොඩ්ඩක් ඉතින් කතා කර කර හිටියා. හොඳටම දවල් වෙලා තියෙන්නේ. අයියා ඇවිල්ලා ආයමත් වැඩකට ගියා. දැන් ඒ හින්දා මං විතරයි ඉතින් දැන් ඉන්නේ. දැන් වෙලාව 2ට විතර. අපි දැන් තේ බිව්වා ඉතින් මේ පොඩකට ඉස්සෙල්ලා ගිනි දවල්. වෙලාවක් නැහැ තේ බොන්න. මම නැති තේ බිව්වේ නෑ. අයියා තේ බිව්වා. මේ දැන් අතරම මේ දවස්වල පුදුම රසණයක් නේ තියෙන්නේ. මට දුකයි වෙලාවකට ඉතින් කොහොම වැඩ කරනවද කියලා මම කිව්වා යාට ජොබ් එකක් හොයාගත්තා නම් හරි කියලා එක අතකට හේවනකට වෙලා හරි ඉන්න තිබුණේ. එහෙම වැඩක් නෑලුනේ ඉතින්. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. අපි ඉමු ටිකක් වෙලා හවස් වෙනකන් ඉන්න ඕනේ. ඉතින් එළියට බහින්න බෑ. මාඩම රසණයක් තියෙන්නේ. ඉතින් දැන් ටිකක් හවස් වෙලා තමයි තියෙන්නේ. මම මේ හදන්නේ ඉතින් මිදුලතු ගන්න. වේලාසන අතු ගන්න බෑ. ඇත්තටම අවුවයි මං ඉතින් අවුව නිවෙනකන් ඉඳලා අතු ගාලා දැම්මා. ඉතින් ඔන්න ඔය විදියට ඒ දවසෙත් දැන් මේ අවසාන ටිකට ඇවිල්ලා තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. අපි ලස්සන වීඩියෝ එකකින් ආයෙම හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ආදරේ බයි.